ගම්සෝ මෑණියන්ගේ තුරුලේ අපි ඉඳද්දී අපට ඉගන්නපු සියලුම ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන් හැමදෙනාගෙන්ම අවසරයි. අනුම කණ්ඩායමේ අපිත් එක්ක ඉන්න සියලු දෙනාගෙන්ම අවසරයි. මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්න දෙමව්පියන් දූ දරුවන් ඔබ හැමදෙනාගෙන්ම අවසරයි. මේක ඇත්තටම විශේෂ අවස්ථාවක්. ඒ විශේෂ අවස්ථාව අපි කාටත් විවිධාකාරයෙන් දැනෙනවා. මට විශේෂයෙන් මේක දැනෙනවා. මම මුලින්ම කියන්න ඕන මට අපිට කලින් කතා කරපු අපේ පාසලේ ප්‍රාථමික අංශ ප්‍රධාන ආචාර්යතුමිය ඒ කතාව කරගෙන යනකොට ඇත්තට මට හිතිච්ච දේ තමයි නැවත වතාවක් පන්ති කාමරයට ගිහිල්ලා එතුමියගෙන් පාඩමක් ඉගෙන ගන්න පුළුවන් වුණා නම් කොච්චර හොඳද කියලා. ඉතින් එතුමියා මේ කතාවෙන් පස්සේ කිව්වා අද එතුමිය අපේ පාසලේ වැඩ කරලා විශ්‍රාම යන දවස කියලා. ඔබතුමියටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අද ඔබතුමියට මං හිතන්නේ ලැබිච්ච තෑග්ගක් වෙන්න පුළුවන්. අපි හැමෝම එකතු වෙලා මේ කරපු කටයුත්ත ඔබතුමියට ගොඩාක් පිං. ඇත්තනම දුවේ පුතේ අපි ආපු ගමන ගැන දෙයක් කියනවා නම් විශේෂයෙන්ම අපේ ඉස්කෝලේ මේ ධර්මාශෝක ගැන මට තියෙන විශේෂත්වය මම අද ඔබට කියනවා. මට උගන්වපු නෙලීමිස් ඇතුළු ගුරුවරු ඉස්සරහා ඒ වගේම අපේ කණ්ඩායමේ නිශාන්ත ඇතුළු හැමදෙනාම ඉස්සරහා දිනේෂ් රුවිනි හිමාෂි අපි ඔක්කොම ඉස්සරහා මේක කියන්න ලැබිච්ච එක ගැන මම සතුටු වෙනවා. මේ පාසලේ තියෙන වැදගත්කම තමයි මම දකිපු විශේෂත්වය තමයි අද මේ රටේ කැබිනට් මණ්ඩලය නියෝජනය කරන පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇමතිවරයෙක් හැටියට මම ඉන්නව නම් ශ්‍රී ජවතරපුර විශ්වවිද්‍යාලයේ මම ඉගෙන ගත්තා නම් ව්‍යාපාර පරිපාලන විද්‍යාව උපාධිධාරියෙක් හැටියට ඒ සියල්ල මට ලැබුණේ පළවෙනි තැන තමයි මේ පාසල. මේ පාසල නිසා. ඒක හැබැයි මේ පාසලෙන් මගේ ගුරු මෑණිවරුන්ගෙන් පියවරුන්ගෙන් මට ලැබිච්ච අධ්‍යාපනය නිසාම නෙමෙයි. මට ලැබිච්ච අධ්‍යාපනය නිසාම නෙමෙයි. මේ පාසලෙන් මට ලැබුණේ අධ්‍යාපනය විතරක් නෙමෙයි දුවේ පුතේ. ඒක මං හිතන්නේ ඔබත් ලබා ගන්නවා, ඔබත් ලබා ගත යුතුමයි. ඔබට ලැබෙන්න ඕන දෙයක් ඒක. මේ පාසලෙන් මට ලැබිච්ච ආදරය, රැකවරණය, කරුණාව නිසා තමයි මම එතන ඉන්නේ. ඒකට හේතුව මම දැන් කියන්නම්. මම මේ ඉස්කෝලේට ආවේ 1987 දෙනියායේ සිංහරාජ කෙළවරේ තියෙන කොටපල මහාවිද්‍යාලය කියන පුංචි ඉස්කෝලෙන් සාමාන්‍ය පෙළ පාස් වෙලා. ඒ සාමාන්‍ය පෙළ පාස් වෙලා මම මේ ඉස්කෝලේට එන්න හේතුවක් තිබ්බා. ඒක තමයි මගේ මාමා කෙනෙක් මේ අම්බලන්ගොඩ ටවුන් එකේ මාකට් එකේ කඩයක් කළා. ඒ කඩේට හැමදාම නිවාඩු කාලේ ඇවිල්ලා අම්බලන්ගොඩ තමයි මම ඉන්නේ. ඒ අම්බලන්ගොඩ කඩේට යන්නේන වාරයක් ගානේ මේ පාරේ යනකොට මම දකින හීනේ තමයි මම කවදා හරි ධර්මාශෝකයට එනවා කියන එක. පොඩි කාලේ ඉඳලා ඒ හීනේ මට තිබ්බා. ඒ හීනේ වෙනුවෙන් මම කොටපල මහාවිද්‍යාලය ඉගෙන ගත්තා. ඒ හීනේ සැබෑ වෙන්නේ සාමාන්‍ය පෙළින් 1987 මම විශිෂ්ට ප්‍රතිඵලයක් ලැබපු නිසා. ඒ ප්‍රතිඵලය නිසා මට ඉල්ලුම් කරපු පාසල් කිහිපයකින් මට එන්න අවස්ථාව ලැබුණා. මාතර රාහුල විද්‍යාලේ, ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලේ, මාතර තෙලිජ්ජවිල මධ්‍ය මහාවිද්‍යාලේ මට ඇප්ලිකේෂන් දැම්මාට පස්සේ ආපු ඉස්කෝල. ඒ ඉස්කෝල ඔක්කොටම වඩා මට ගෞරවයක් ලැබුණේ මම උත්සාහ කළා ඇත්තටම ඇප්ලිකේෂන් දැම්මත් එදා මට ධර්මාශෝකෙන් ආවේ නැහැ. මොකද හේතුව ගාල්ල රිච්මන්ඩ් එකට යන්නවටත් වඩා අමාරුයි ඒ කාලේ ධර්මාශෝකයට එන එක. නමුත් මම එවකට හිටපු ළමා ආරක්ෂක කොමසාරිස්තුමා හම්බෙලා ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා හම්බෙලා මම ඉල්ලීමක් කළා මට ධර්මාශෝකයට එන අවස්ථාවක් දෙන්න කියලා. මට අද වගේ මතකයි අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ තමයි මාව එක්කගෙන ආවේ ධර්මාශෝකයට. ඒ අවස්ථාව හදා දුන්න කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා. ඊට පස්සේ අපේ ගොඩ්වින් සර් තමයි මට හම්බුනේ පිදුහල්පත්තුමා. එතුමා මට කිව්වා මගේ දිහා බලලා
මගේ විභාග ප්‍රතිඵල බලලා මං පාසලට ඇතුළත් කරගන්න සූදානම් කියලා. ඒ නිසා මට ඒ අවස්ථාව ලැබුණා. ඊට පස්සේ ඒ 88 89 වකවානුවේ රටේ තිබිච්ච තත්ත්වයක් එක්ක විශාල අභියෝගයක් වුණා මේ අම්බලන්ගොඩ ජීවත් වෙන එක. පාසලේ ඉන්න එක. අන්නේ පාසලේ දරුවා අපි ඔබ වගේම මගේ සහෝදර සහෝදරියන්ගෙන් මෙතන ඉන්න අයගෙන් මට ලැබිච්ච රැකවරණය ආදරය නිසා තමයි මම මේ පාසලේ රැඳුනේ. මම අදත් මතක් කරන්න ඕන කැනඩාවේ ඉන්න දැන් වරරාජ් ජනකාධිකාරීවරයෙක් හැටියට වැඩ කරන නයන දි සිල්වා නයන මට ඉන්න ගෙදර නතර වෙන අවස්ථාව දුන්නා. ඒකට හේතුව ආර්ථික අමාරුකම් නිසා මට එක අවස්ථාවක් ආවා ඉගෙන ගන්න මේ පාසලේම ඉන්නවද එහෙම නැත්නම් නැවත ගමට යනවද කියලා. මොකද කාමර කුලී ගෙවාගෙන ඉන්න පුළුවන් හැකියාවක් මට තිබුණේ නැහැ. මම අවංකව කියන්න ඕන මගේ නංගිගේ කරාබු දෙක විකුණලා අපේ අම්මා එක අවස්ථාවක මට ගෙවල් කුලී ගෙවන්න කියන්නේ කාමර කුලී ගෙවන්න සල්ලි ලැබුවා. ඊට පස්සේ මම තීරණය කරා මම නැවත ගමට යනවා කියලා. ඒ වෙලාවේ තමයි මට නයනලෑ ගෙදර නතර වෙන්න අවස්ථාව ලැබුණේ. එතකොට නෙලීමිස් මට එක වෙලාවක කිව්වා මට අද වගේ මතකයි නයනලෑ ගෙදර ඉන්නවට වැඩිය හොඳයි උඹ ගමට ඵලයන් කියලා. ඒකට හේතුවක් තිබ්බා. ඒක අපි කවුරුත් දන්නවා. ඒකට හේතුව තමයි නයන කියන්නේ ඒ කාලේ මේ අම්බලන්ගොඩ තිබිච්ච සංගීත සංදර්ශනවල බ්‍රේක් dance දාන කෙනෙක්. ඒ කාලේ අපි දන්නෝ නයන කියන්නේ ටිකක් පන්තියේ එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. ඒක තමයි අපේ පන්තියේ විශේෂත්වය. අපේ පන්තිය හැමෝම හිටියා. සුජිතුත් හිටියා, අපිත් හිටියා, අපි හැමෝම හිටියා. මේක අමුතු පන්තියක්. ඉතින් එක කණ්ඩායමක් ස්වර්ණමිස් එක වෙලාවක මට කිව්වා මේ පේලියේ ඉන්න කවුරු විශ්වවිද්‍යාලෙ ගියත් උඹ නම් යන්නේ නැහැ කියලා. එහෙම සහතික අපිට හම්බ වුණා. ඒ ආදරේ හම්බුණා. ගුටි කෑවා, බැනුම් ඇහුවා. අදටත් නෙලීමිස් දැක්කම අපිට බයයි. ඒක ඇත්ත. ඒ ගෞරවය අපිට තියෙනවා, ආදරේ තියෙනවා. හැබැයි ඒ වයින් අපි හැදුනා. ඉතින් ඒ රැකවරණේ තිබුණා. නයනගේ රැකවරණ තිබුණා. අපේ කණ්ඩායම හිමාශිලා, රුවිනිලා ඒ ඔක්කොගේම ආදරේ රැකවරණ තිබුණා. කෑම ටික බෙදාගෙන කෑවා, රණ්ඩු වුණා, සින්දු කිව්වා, නැටුවා. මේ ගෲප් ෆොටෝ වල තිබිච්ච ඔක්කොම තිබ්බා. ඒ රැකවරණේ නිසා තමයි මම පාසලේ නතර වුණේ. නයනත් එක්ක පාඩම් කරා. මම පාඩම් කරනකොට නයන මියුසිකල් ෂෝ වලට ගියා. අවසානයේ මම බුදිය ගන්නකොට නයන පාඩම් කරා. ඒක ප්‍රතිඵලේ නයන අද වරලත් ජනකාධිකාරීවරයෙක් වෙලා කැනඩාවේ විශාල තැනක ඉන්නවා. මම විශ්වවිද්‍යාලයට ගියා, නයනත් විශ්වවිද්‍යාලයට ගියා. මෙහෙම තමයි අපේ ගමන ආවේ. මෙතන ඉන්න මේ හැමෝම මම මේ හැමෝටම මේ අත්දැකීම කිව්වේ මගේ පාසලෙන් මට ඉගැන්නුවා විතරක් නෙමෙයි. 88 89 වගේ ඊටාම භීෂණකාරී වකවානුවක මාව පරිස්සම් කළා. මාව රැකගත්තා. ගමෙන් ආපු කෙනෙකුට ඕ ලෙවල් වලින් ආපු කෙනෙකුට මේ ඉස්කෝලේක මේ වගේ තැනක වසර 3ක් විතරක් ඉඳලා ජීවිතය අල්ලගන්න බෑ. හැබැයි මට පාසලේ විවාද කණ්ඩායමේ අවස්ථාව ලැබුණා. කතික තරඟ වලට ගියා. කරන්න පුළුවන් හැම දෙයකටම අවස්ථාව ලැබුණා. ඔබ දන්නවද දුවේ පුතේ මන් දන්නේ අද පාසලේ තත්ත්වය තියනවද කියලා? එදා ඉස්කෝලේ ඇරිලා අපි ගෙදර ගියේ නෑ. ඉස්කෝලේ ඇරිලා අපි සීතමිස් එක්ක නෙලීමිස් එක්ක හවසත් හිටියා. ටියුෂන් පන්ති අපි ගියා තමයි. හැබැයි සෙන්සුරාදා විතරයි. අනිත් දවස්වල හවස පන්ති අපි කළා. අපට භූගෝල විද්‍යා විෂය සම්බන්ධයෙන් සමිතිය තිබුණා. අපට ගණකාධිකරණ සමිතිය තිබුණා. හවස ගුරුවරු උගන්වපු පාඩම් අපි ඉගෙනුවා. ඔබට මතකයි සීතමිස් බලාගෙන දැද්දී අපි පන්ති ඉගෙනුවා. මේ ගුරුවරු කියන්නේ තමන්ගේ බත් එක කරගෙන ඇවිල්ලා සමහර විට අපි දන්නේ නෙලීමිස්ලා සීතමිස්ලා මෙත්තානන්ද සර්ලා කෑවද කියලා. හැබැයි අපිට හවස ඉගෙනුව බව අපි දන්නවා. අපි කාලා හවස ඉන්නකොට මිස් බඩගින්න හිටියද කියලා අපි දන්නේ නැහැ. හැබැයි හවසත් ඉඳගෙන අපිට ඉගෙනුවා. ඒක තමයි විශේෂත්වය. මම තව එක දෙයක් කියන්න ඕන. මගේ පාසලට ගරු කිරීමක් හැටියට මම මේ දේ කියන්න ඕන. එක වෙලාවක
ඉස්සර ඔය ශිෂ්‍ය අරගල තිබ්බනේ. පාසල් වහනවා අරිනවා සමහර දවස් වලට පාසල නැහැ. පාසලට එන දවස් වලට නැහැ නතර කරනවා විවිධ ප්‍රශ්න තිබ්බා. එක වෙලාවක මට මතකයි ගොඩ්වින් සර් පස්සේ දවසක අපිට කිව්වේ පාසලට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් ඇවිල්ලා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ඇවිල්ලා බලනකොට ඔතන ඉස්සරහා හෝල් දෙක තුනේම අපි වීදුරු දාලානේ තියෙන්නේ. එතකොට කවුරුත් පේන්න ඉඳලා නැහැ. බාස්කට් බෝල් කෝට් එකෙත් කවුරුත් ඉඳලා නැහැ. ළමයි කවුරුත් පේන්න ඉඳලත් නැහැ. ගුරුවරු කවුරුත් පේන්න ඉඳලත් නැහැ. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ආයි ඔෆිස් එකට ගිහිල්ලා ගේට්ටුවෙන් ඇතුළට එන්නේ නැතුව ප්‍රින්සිපල් ඉස්කෝලේට කෝල් එකක් දාලා අහනවලු අද ඉස්කෝලේ නිවාඩු දුන්නේයි කියලා. සාමාන්‍යයෙන් ඒ දවස්වල ඉස්කෝලේ නිවාඩු දෙන එක ප්‍රින්සිපල්ටත් තීරණය කරන්න පුළුවන්. මොකද ඇති වෙච්ච අරගලකාරී තත්ත්වේ නිසා. ඇයි අද ඉස්කෝලේ වැඩ කරන්නේ නැත්තේ කියලා අහලා අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා. එතකොට ප්‍රින්සිපල් සර් කතා කරලා කියලා තියෙනවා නෑ අද ඉස්කෝලේ වැඩ කියලා. එතකොට කිව්වලු නෑ මම ඉස්කෝලේට ආවා. ළමයෙක් පේන්න හිටියෙත් නෑ. ගුරුවරයෙක් පේන්න හිටියෙත් නෑ. ඉස්කෝලේ නිවාඩු දුන්නේයි කියලා. විදුහල්පති සර් කිව්වලු නෑ අද ඉස්කෝලේ ඔක්කොම වැඩ. ඔබතුමා එන වෙලාවේ කවුරුත් පන්ති කාමරවල ඉන්නේ නැත්තේ කියලා. එහෙම ගෞරවයක් තිබිච්ච පාසලක් මේක. කිසි කෙනෙක් වැඩ නොකර හිටපු නැති පාසලක් මේක. ඒ ගෞරවයේ තමයි ඒ කීර්තිය තමයි ධර්මාශෝකේ අභිමානේ. ධර්මාශෝකේ අභිමානේක. එහෙම පාසලක් මේක. අපන් 87 90 අපිට නිශාන්තර මතක ඇති මෙන්ඩිස්ලා හිටපු මැත්ස් ක්ලාස් එකම විශ්වවිද්‍යාලෙ ගියා. මැත්ස් ක්ලාස් එකම විශ්වවිද්‍යාලෙ ගියා. ඒ කියන්නේ අපේ මැත්ස් ක්ලාස් එකේ ළමයින්ට ඒ කාලේ ටියුෂන් යන්න ඕන කමක් තිබුණේ නැහැ. ගුරුවරු ඉගන්නුවේ එහෙමයි. අපිට ඉගන්නුවේ ගුරුවරුන්ට අපි අදත් වඳිනවා. මොකද ඒකට හේතුව ඒ අය නිසා තමයි අපි අද මෙතන ඉන්නේ. ඒක මං කියන්න ඕන. ඒ අය නිසා තමයි අපි මෙතන ඉන්නේ. නෙලී මිස්ලා අපි ඉස්කෝලෙන් ගියත් හැමදාම අපි ඉගෙන හොයලා බැලුවා. සීතා මිස් ඉන්නකම් අපි ඉගෙන හොයලා බැලුවා. අපි ගෙදරට ගෙනල්ලා ඉගෙනුවා. ස්වර්ණ මිස් අපි ගෙදරට ගෙනල්ලා ඉගෙනුවා. පන්ති කාමරේදී ඉගෙනුවා, හවසත් ඉගෙනුවා. ඒකේ ප්‍රතිඵලය තමයි දුවේ පුතේ අද අපි මෙතන ඉන්නේ. ගුරුවරු අපිට උගන්වපු දේ තමයි කල නොහැක්කක් නොමැත කියලා. මේ ඉස්සරහා ඉන්න සියලු දෙනාම ගෝතම, නිශාන්ත, ජිනේෂ් මේ අපි හැමෝම හිමාෂි මේ ඔක්කොමලා දුවේ පුතේ ලස්සන ගමනක් ආවේ නැහැ. ලස්සන ගමනක් ආවේ නැහැ. අපිට ගොඩාක් දේවල් අහිමි වුණා. අපිට ඉගෙන ගන්න තිබිච්ච ඕගොල්ලන්ට වගේ නිදහස් කාලයක් තිබුණේ නැහැ. හැබැයි අපි එක දෙයක් ඉගෙන ගත්තා. ධර්මාශෝකෙන් ඉගෙනත් එක දේ මොකද්ද? දෙයක් කරන්න පටන් ගත්තොත් කරලා මිස නතර කරන්නේ නැහැ කියන එක. ඒක අපි ඉගෙන ගත්තා. ඒ ගෞරවය තියෙනවා. අපි කවුරුත් එහෙමයි. අපේ මැචස් වලට ගියාවේ බැඩ්මින්ටන් ගහනකොට, බාස්කට් බෝල් ගහනකොට අපිට මතකයි ඉස්සර බාස්කට් බෝල් යනකොට මඩකලපුවේ සෙන් මයිකල්ස් හරි ඉස්කෝලේ තමයි ඒ කාලේ දිනන්නේ. හැමදාම. අවසානයේ අපේ කණ්ඩායම තීරණය කරා අපි කවදා හරි මඩකලපුවට ගහනවා කියලා. ඒක ජයග්‍රහණය කරා අපි. ටේබල් ටෙනිස් වෙන්න පුළුවන්, බැඩ්මින්ටන් වෙන්න පුළුවන්, ස්විමින් වෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? අද නාවික හමුදාවේ ගත්තොත්, ගුවන් හමුදාවේ ගත්තොත්, ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ පොලිසිය ගත්තොත් ඉහළම නිලතලවල ඉන්නේ ධර්මාශෝකයයි. ඔබ ධර්මාශෝක කෙනෙක් වෙන එකේ වටිනාකම තියෙන්නේ ඉගෙන ගන්න කාලේ නෙමෙයි. ඔබ ධර්මාශෝක කෙනෙක් වෙන එකේ වටිනාකම තියෙන්නේ රටේ පුරවැසියෙක් වෙච්ච දවසට. රටේ පුරවැසියෙක් වෙච්ච දවසට තමයි ඒකේ වටිනාකම තියෙන්නේ. අපි ඇත්තටම අපේ පාසලට කොච්චර ආදරේද කියන දේ දැනෙන්නේ පාසලෙන් ගියාම. පාසලෙන් එළියට ගිය දවසට. මටත් ඔය රුවිනිලයි මා තේ තියාගෙන හිට ෆොටෝ එකක් දැනටත් සමාජ මාධ්‍ය වල යනවා. ඒ ෆොටෝ එකට මම අදත් ආදරය කරනවා. ඒක තමයි වටිනාම දේ. ඊයේ පෙර දවසක මම මගේ પાස්පෝර්ට් එක අලුත් කරගන්න પાස්පෝර්ට් ඔෆිස් එකට ගියාම එක පුංචි දරුවෙක් ඇවිල්ලා එයාගේ තාත්තලා අම්මලාත් එක්ක પાස්පෝර්ට් එක ගන්න ආපු දරුවෙක් ඇවිල්ලා මගේ අතේ එලිලා මට කිව්වා මාමේ මම ධර්මාශෝකී කියලා. ඒක කියපු ගමන් මම ඇත්තටම එයාව බදාගත්තා. ඒ තරම් හැඟීමක් තියෙනවා හැම ධර්මාශෝකේ දුවෙක් පුතට එළියට ගියාම. අපිට ධර්මාශෝකී කෙනෙක් හම්බුනොත් එයාට විශේෂත්වයක් තියෙනවා. මම තව එක උදාහරණයක් කියන්නම්. එතුමට කරු කිරීමක් හැටියට මැතිවරණ කොමසාරිස්තුමා මහින්ද දේශප්‍රිය මහත්තයා මමත් මැතිවරණ කරනකොට එක පළාත් සභා ඡන්දේ වෙලාවක
මම හිටියේ මඩකලපුවේ එදා හරියටම ඡන්දේ තියෙන දවසක්. නැගෙනහිර පළාතේ පළාත් සභා ඡන්දේ තියෙන දවසේ මැතිවරණ කොමසාරිස්තුමා මට කියනවා හවස කෝල්ලයක් දීලා සුනිල් උඹ යන්නේ නැද්ද ඉස්කෝලේට කියලා. මං ඇහුවා ඇයි කියලා. එදා දවසේ මෙහි ආදිශිෂ්‍ය සංගමේ මොකක් හරි රැස්වීමක් ලෑස්ති කළා. එතකොට මැතිවරණ කොමසාරිස්තුමා කිව්වා මං ඇහුවා එයාගෙන් ඔයා යන්නේ කොහමද? අද ඡන්දේ නේද කියලා. ඡන්දේ වුණාට මම යනවා කිව්වා ඉස්කෝලේට. ඉස්කෝලේ වැඩේ තමයි කිව්වා මට අංක 1. ඒක තමයි ඇත්ත කතාව. ඒ තරම් මේ පාසලට ගෞරවයක් දීපු මිනිස්සු ඉන්නවා. මැතිවරණ කොමසාරිස්තුමා ඉන්නවා. ෆීල්ඩ් මාස්ටර් සරත් පොන්සේක මහත්මයා ඉන්නවා. ඒ වගේම මගේ පක්ෂයේ නායක රෝහණ විජේවීර මැතිතුමා ඉන්නවා. මේ පාසලට ගෞරවයේ කීර්තියක් දීපු ගොඩාක් මිනිස්සු ඉන්නවා. ඒ නිසා මම කියන්නේ ඔබ හැමදෙනාටම දුවේ පුතේ ශෝකියන් කෙනෙක් වෙන එක ධර්මාශෝකී කෙනෙක් වෙන එක අභිමානයක්. ඒ අභිමානය ආරක්ෂා කරන්න රැකගන්න ඒ වෙනුවෙන් මම ආයි කියනවා අපේ පාසලෙන් අපට ලැබිච්ච වටිනාම දායාදය තමයි ආදරය, කරුණාව, සෙනෙහස. මගේ පාසලේ 90 කණ්ඩායමට මම හැමදාම ආදරය කරනවා. ඒ හේතුව මොකද්ද? මම අද මෙතන ඉන්නවනම් ඉන්නේ ඔබලාගෙන් මට ලැබිච්ච ආදරය, කරුණාව, සෙනෙහස නිසා, මගේ ගුරුවරුන්ගෙන් මට ලැබිච්ච ආදරය නිසා. ඒ වගේම තමයි ධර්මාශෝකී අපිට කියා දුන්න දේ තමයි කල නොහැක්කක් නොමැත කියන එක. ඒ ආදර්ශ පාඩය හැමදාම හිතේ දරාගෙන ඔබේ ජීවිත සාර්ථක කරගන්න හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මට මේ අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් 90 කණ්ඩායමේ හැමදෙනාට හදවතින්ම මම ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාට.